before your master. Or maybe not. So this is the test. Begin indeed. සාදරයෙන් පිළිගන්නවා ඔයාලා ඔක්කොම අදත් මගේ YouTube channel එකට. මම හැමදාමත් කියනවා වගේ යුනිවර්ස් එකෙන් යුනිවර්ස් එකට කතා වෙනස් වෙනවා. මේ මැන්ඩරින් ගේ කතාවත් ඒ විදිහට යුනිවර්ස් එකෙන් යුනිවර්ස් එකට වෙනස් වෙනවා. ඒකින්ද මම කලින් වීඩියෝස් වල කතා කරපු Iron Man Armored Adventure series එකේ තියෙන යුනිවර්ස් එක නැත්තම් Earth 904913 කියන Earth එකේ තියෙන මැන්ඩරින් ගේ ස්ටෝරිය ගැන තමයි මම කතා කරන්නේ. මැන්ඩරින් ගේ ස්ටෝරිය ඉවර කරන්න කලින් මම ටෙන් වින්ග්ස් වල පවර්ස් ගැන කතා කරන්න තීරණය කරා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපිට MCU එකේදී නම් මේ 10 rings බලලු විදියට තමයි බලා ගන්න පුළුවන් වුණේ. ඒ වුණාට අනිත් කොමික්ස් වල සහ මේ මං කතා කරන යුනිවර්ස් එකේදී මේ 10 rings මුදු විදියටම තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම MCU එකේදී නම් මේ 10 rings වල පවර් එක ගොඩක් අඩුවෙන් තමයි අපිට පෙන්නලා දීලා තිබ්බේ. අනිත් යුනිවර්ස් වල මේ 10 rings වලට එක එක ring එකට එක එක පවර්ස් තිබ්බා. අපිට MCU එකේදී නම් එහෙම බලා ගන්න පුළුවන් වුණේ නැහැ. එහෙනම් අපි කතා කරමු මේ Iron Man Armored Adventure series එකේ තිබ්බ මැන්ඩරින් ගේ 10 rings ගැන. Temujin, they're rings. Like this one. This is a very special ring. Purple ring. මේක තමයි මැන්ඩරින් ගේ පළවෙනි ring එක වෙන්නේ. මේකට teleportation ring එක කියලා කියනවා. ඔයාලට නමින්ම තේරෙනවා ඇති මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා. ඔව්. මේකෙන් පුළුවන් මැන්ඩරින්ට teleportation ability එක ලබා දෙන්න. සහ මේක කොච්චර powerfulද කියනවනම් මේ teleportation ring එක use කරලා මෙයා හිතන ඕනම තැනකට travel කරන්න පුළුවන් සහ වෙනත් මානවලට travel කිරීමේ හැකියාවත් ලබා දෙනවා. සහ මීට අමතර මේ ring එකෙන් force field නිර්මාණය කිරීමේ හැකියාවකුත් ලබා දෙනවා. ඒ වගේම lightning blast හැකියාවත් මේ ring එකෙන්ම use කරන්න මැන්ඩරින්ට ලබා දෙනවා. Green ring. මේක තමයි මැන්ඩරින් ගේ දෙවෙනි ring එක වෙන්නේ. මේකට පුළුවන් ඉතා විශාල ප්‍රමාණයේ blast නිර්මාණය කරන්න. ඒ කියන්නේ මේ ring එකට පුළුවන් ගොඩක් ලොකු energy එකක් නිර්මාණය කරලා ඒක lasers විදියට convert කරලා ඕනම target එකක් විනාශ කරන්න පුළුවන් හැකියාව මේ ring එකෙන් ලබා දෙනවා. මේක තමයි තුන්වෙනි ring එක වෙන්නේ. මැන්ඩරින්ට මේකෙන් වතුර කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව ලබා දෙනවා. මේකෙන් පුළුවන් මැන්ඩරින්ට බැරියර්ස් නිර්මාණය කරලා තමන්ගේ ටාගට් එක හිර කරලා දාන්න. සහ ඒක ඇතුළේ හිර කරාට පස්සේ තමන්ට කැමති විදියට ඒ ටාගට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාවත් මේ ring එකෙන් ලබා දෙනවා. And design tests to measure the worthiness and virtue of those who would seek them. red ring. මේක තමයි මැන්ඩරින් ගේ හතරවෙනි ring එක වෙන්නේ. මේ ring එකට පුළුවන් ගින්දර සහ heat එක control කරන්න. yellow ring. මේක තමයි පස්වෙනි ring එක වෙන්නේ. මේකට පුළුවන් ice නිර්මාණය කරන්න. ඒ කියන්නේ තමන්ගේ ටාගට් එක අධික සීතලට පත් කරලා ice බවට පත් කරන්න පුළුවන් හැකියාව මේ පස්වෙනි ring එක. නැත්තම් මේ yellow ring කියන ring එකෙන් ලබා දෙනවා. For a look at my new rings. How about number 6? orange ring. මේක තමයි මැන්ඩරින් ගේ 6 වෙනි ring එක වෙන්නේ. මේකට පුළුවන් පදාර්ථ යූසර් කැමති විදිහට control කරන්න. සහ ඕනම දෙයක් විනාශ කරන්න පුළුවන්. ඒ කියන්නේ ජීවත් වෙන ඕනම දෙයක් සහ ජීවත් වෙන්නේ නැති ඕනම දෙයක් විනාශ කරන්න පුළුවන්. කොළ පාට ගෑස් එකක් නිර්මාණය කරන්න පුළුවන් හැකියාව මේ ring එකේ මැන්ඩරින්ට ලබා දෙනවා. Observe the 7th ring. Tony, what are you doing? crimson ring. මේක තමයි මැන්ඩරින් ගේ 7 වෙනි ring එක වෙන්නේ. මේකෙන් මැන්ඩරින්ට අනිත් අයගේ මනස පාලනය කරන්න පුළුවන් හැකියාව ලබා දෙනවා. සහ ඒ ring එකෙන් මනස පාලනය කරපු පුද්ගලයාගේ මතකය සහ දැනුම බලන්න පුළුවන් හැකියාවක් ඒ ring එකෙන් ලබා දෙනවා. සහ මේ ring එකෙන් මැන්ඩරින්ට මේ යුනිවර්ස් එක ගැන නොලෙජ් එක සහ තමන්ගේ වටපිටාව ගැන දැනුමත් ලබා දෙනවා.
Now you will learn the true power of the Makluang rings. I have super speed and the vortex at my command. වයිට් රිං මේක තමා මැන්ඩරින්ගේ අටවෙනි මුද්ද වෙන්නේ. මේකෙන් මැන්ඩරින්ට සුපර් ස්පීඩ් එක සහ සොලිකුණාටු කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාවත් ලබා දෙනවා. Amusing, but no matter. The Dark Force not only opens worlds of evil, but it can unleash pure evil as well. I will take the rest of the rings. බ්ලැක් රිං මේක තමා අකුළුවන් රින්ග්ස් නැත්තං ටෙන් රින්ග්ස් අතරින් ගොඩ පවර්ෆුල්ම රින් එක වෙන්නේ. මේකෙන් මැන්ඩරින්ට ඩාර්ක් ෆෝස් පවර් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව ලබා දෙනවා සහ ඒකෙන් එනර්ජි බ්ලාස්ට් සහ බැරියර්ස් නිර්මාණය කරන්න පුළුවන් හැකියාවත් ලබා දෙනවා. සහ මීට අමතරව මේ රින් එකෙන් වෙන ලෝකවලට සහ වෙන මානවලට පෝර්ටල්ස් විවෘත කිරීමේ හැකියාවත් තමන් වටේ තියෙන රියැලිටි එක චේන්ජ් කරන්න පුළුවන් හැකියාවත් ලබා දෙනවා. පින්ක් රිංග් මේක තමා මැන්ඩරින්ගේ මකුළුවන් රින්ග්ස් කලෙක්ෂන් එකේ 10 වෙනි සහ අවසාන රින් එක වෙන්නේ. මේ රින් එකෙන් වෙන්නේ අනික් රින්ග්ස් වල පවර් එක වැඩි කරන එක. ඔන්න ඔය ටික තමා රින් එකෙන් රින් එකට විශේෂ වෙච්ච පවර්ස් වෙන්නේ. මීට අමතරව මේ ටෙක්නික්ස් ඔක්කොම පාවිච්චි කරන යූසර් මෙන්න මේ ඇබිලිටිස් ටිකත් හම්බෙනවා. ඒ තමා මැටර් මැනිපියුලේෂන් කියන්නේ. මේකෙන් යූසර්ට පුළුවන් තමන් කැමති ඕනම දෙයක් නිර්මාණය කරන්න. හරියට පළවෙනි මැන්ඩරින් ලොකු ටෙම්පල්ස් නිර්මාණය කරා වගේ ටෙක්නික්ස් පාවිච්චි කරන කෙනාට ඕනම දෙයක් නිර්මාණය කරන්න පුළුවන් හැකියාව මේ මැටර් මැනිපියුලේෂන් කියන එකෙන් හම්බෙනවා. ඊට පස්සේ ලයිෆ් ක්‍රියේෂන්. මේ ලයිෆ් ක්‍රියේෂන් ඇබිලිටි එකෙන් වෙන්නේ මේ මැන්ඩරින්ට පුළුවන් අලුතෙන් ජීවය නිර්මාණය කරන්න. හරියට මකුළුවන් ටෙම්පල්ස් වල හිටපු මකුළුවන් ගාඩියන්ස්ලා වගේ. ඊට පස්සේ ඔම්නිසයන්ස් කියන ඇබිලිටි එකත් මේ මැන්ඩරින්ට හම්බෙනවා. මේකෙන් මැන්ඩරින්ට හැම දේම පේනවා. ඒ කියන්නේ හැම පරමාණුවක්ම හැම ඉලෙක්ට්‍රෝනයක්ම සහ මුළු විශ්වයම දැකීමේ හැකියාව මේ ටෙක්නික්ස් වලින් මැන්ඩරින්ට ලබා දෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ ටෙක්නික්ස් කියන්නේ මාවල් යුනිවර්ස් එකේ තියෙන ගොඩක් පවර්ෆුල්ම වෙපන් එකක් කියලා. මේ ටෙක්නික්ස් පවර් එක කොච්චරද කියනවනම් මම කලිනුත් කිව්වා වගේ රියැලිටි එක වෙනස් කරන්න පුළුවන් හැකියාව මේ ටෙක්නික්ස් වලින් යූසර්ට ලබා දෙනවා. මේ එක එක රින් එකට එක එක කොස්මික් වෝරියර් කෙනෙක්ගේ පවර් එක ඇතුළත් කරලා තියෙනවා. ඔන්න ඔච්චර තමයි මට මාවල් යුනිවර්ස් එකේ ටෙක්නික්ස් ගැන කතා කරන්න තියෙන්නේ. මම මැන්ඩරින්ගේ ස්ටෝරියේ ඉතුරු වීඩියෝ එකත් ඉක්මනට ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් අදට ගුඩ් බයි. Yield and relinquish the rings! The rings are mine by birthright, and I say never!